ඔයාලා මේක. Hello guys, welcome back to my YouTube channel. ඔයාලා මේ දවස්වල YouTube එකේ TikTok එකේ එහෙම යද්දී දකින්න මොනවද වැඩිපුරම? මම නම් දකින්නේ තෙමු unboxing videos. ඉතින් ඒවා දැකලා මට හිතුණා හැමදාම ඕඩර්ස් දාන එකේ වීඩියෝ එකකුත් කරන්න. guys, මම මුලින්ම මට වෙච්ච ප්‍රශ්න වලට කියන්න. මම හිතන්නේ මේ ප්‍රශ්න හැමෝටම වෙලා තියෙනවා මේ දවස් ටිකේ. මගේ මේක පස්වෙනි ඕඩර් එක. හරිද? මගේ පස්වෙනි ඕඩර් එක මම දැම්මේ හරියටම අප්‍රේල් 10. මට ඕන උනේ අප්‍රේල් 20 වගේ වෙද්දි ඕඩර් එක පොඩි පාටියකට යන්න. ඉතින් කොහොමද මං හිතුවා වගේ කිසිම දෙයක් වුණේ නෑ. මට පාටියකට යන්න ඕනේ නෑ. ඒ මම ඕඩර් කරපු ඩ්‍රෙස් එක ගැන මොකද මගේ ඕඩර් එක ආවේ නෑ. ආවේ නැති හේතුව තමයි මම හිතුවා ඇත්තටම අවුරුදු නිසා. අවුරුදු දවස් දෙක නිසා මේක ඩිලේ වෙනවා ඇති කියලා. කොහොම හරි මට ඇප් එකේ අප්ඩේට් කරලා තිබ්බේ ඒක ලංකාවේ අපෝඩ් එකට ඇවිල්ලා තියෙනවා කියලා. කොහොම හරි මට කිසිම කෝල් එකක් ආවේ නෑ. ඕඩර් එක ආවේ සිපෙක්ස් එකෙන්. ඊට පස්සේ මම සිපෙක්ස් එක ගැන පොඩ්ඩක් බැලුවා. මොකද මේක පරක්කු කියලා මගේ එක ඕඩර් එකක්වත් එහෙම වුණේ නෑ. මගේ එක යාළුවෙක් එක වෙලා තිබ්බා. ඊපස්සේ එයා කිව්වා පොඩ්ඩක් සිපෙක්ස් එකට කෝල් කරලා try කරලා බලන්න කියලා. එයාලා දීලා තියෙන නම්බර් එක වැඩ කරන්නේ නෑ. කොහොම හරි මම සිපෙක්ස් එක තියෙන තැනක් හොයාගෙන ගියා. ඒකත් හම්බුන්නේ නෑ. කොහොම හරි ඒගොල්ලෝ කන්ටැක්ට් කරගෙන බැරි වුණා මට. දැන් කොහොම හරි මාසයක් විතර ගියා. මම හිතුවා මට ඒ කියන්නේ මට රිෆන්ඩ් කරගන්න පුළුවන්කම තියෙද්දිත් මම කරේ නැත්නම් මට ඒ බඩු ටික ඕන නිසා මට ආයේ ඕඩර් කරනට වැඩිය හිතුණා ඒ ටිකම මට ගන්න හම්බුණා නම් කියලා. මොකද මට ඒව හම්බුනේ සමහර ඒකේ තිබ්බ අයිටම්ස් වල ඒවා ඩිස්කවුන්ට් තිබ්බා. ඒව නිසා තමයි මම ඒක ටික ඕඩර් කරේ. ඒතර ආයෙ ඕඩර් කරාදී ඩිස්කවුන්ට් ටික මට නෑනේ. ඊට පස්සේ මම ඒක ගැන හොයලා බලද්දී Facebook එකේ එහෙම හැමතැනම වගේ දාලා තිබ්බ කට්ටිය මේක ගොඩක් අයට මේ ප්‍රශ්නේ වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ එයාලා කියලා තිබ්බා සිපෙක්ස් එකේ බටු ඩිලිවරි කරන්නේ කුඹියකින් කියලා. මම කුඹිය කන්ටැක්ට් කරගන්න දාලා එයාලා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ඒ ගැන කතා කරලා මිනිස්සු ෆෝන් ආන්සර් කරන්නේ මම දවසක් කෝල් 100ක් විතර ගත්ත එකට ආන්සර් කරේම නැහැ. ඊට පස්සේ මම දන්න අයියා කෙනෙක්ට කියලා එයා කුඹියක කලින් වර්ක් කරලා තියෙනවා. එයාට කිව්වා පොඩ්ඩක් චෙක් කරලා බලන්න කියලා. කොහොම හරි එයා මට ඒක කියන්න කලින්ම මගේ ඕඩර් එක ගෙදරට ආවා. ඒත් මම ඒක හිතුවේවත් නැතිලා තමයි මගේ ඕඩර් එක ගෙදරට ආවේ. මොකද මම තව ඒක දැම්මට පස්සෙත් මම ඕඩර්ස් දෙක තුනක් විතර දාලා තිබ්බා. මම හිතුවේ ඒව තමයි එන්නේ කියලා. නැත්නම් ඒ ඕඩර් එකයි තව මම දැම්මේ එකෙන් පස්සේ දැම්ම ඕඩර්ස් තුනක් විතර. කොහොමද මම ඒව ටික ඔක්කොම එකතු කරලා තමයි මේ වීඩියෝ කරන්න හැදුවේ. ඒත් තව ඕඩර්ස් දෙකක් එන්න දෙනවා. ඒ දෙක එනකන් ඉන්න බැරි නිසා මම මේ වීඩියෝ කරනවා. කොහොමරි මම සතියකට සැරයක් විතර මම දෙම ඕඩර්ස් දැම්ම. දැන් හිතුවා අය මම කරන්නේ නැහැ කියලා ඒ දේ. මොකද සල්ලිත් යනවා. ඒක ස්ට්‍රෙස්ුත් එක්ක මොකද ඕඩර් එක එනවද නැද්ද කියලා කල්පනා කරගෙන ඉන්නවා හැම වෙලේම. ඒ නිසා මම ටිකක් දෙම ඕඩර්ස් දාන්නේ කඩු කරන්න කියලා හිතුවා. මොනක තමයි මගේ මුලින් ප්‍රශ්නේ. මම හිතනවා ගොඩක් අයට මේ ප්‍රශ්න වෙලා ඇති කියලා. දැන් නම් හැමෝම ඒකට කරන්න පුළුවන් දේවල් දන්නවා ඇති කියලා මම හිතනවා. හරි, මම මේ දාපු හැම ඕඩර් එකක්ම රුපියල් 7000යි 8000යි අතර ඕඩර්ස් දාපු හැම එකක්ම. ඒ තව දුක හිතන එක දෙයක් තියෙනවා. තෙමු එකේ ෂේන් එකේ වගේ නෙවෙයි. සයිසස් හරියටම හොයන්න බෑ. මොකද මේකේ දාන්නේ මම එක්ස්ට්‍රා ස්මෝල් දැම්මත් මට ඒක ලොකුයි. මම දන්නේ නැහැ ඇයි කියලා. ඔයාලටත් එහෙම වෙලා තියෙනවා නම් කමෙන්ට් කරන්න. ෂේන් එකේ නම් එක්ස්ට්‍රා ස්මෝල් දෙකම මට අදින්න පුළුවන්. ඒත් මේකේ එක්ස්ට්‍රා ස්මෝල් එකත් මට ලොකුයි. මම ඔයාලා ඩ්‍රෙස් කරලා පෙන්නන්න අන්බොක්සින් වීඩියෝ කිව්වට මම මේවා අන්බොක්ස් කරලා ඉවරයි. ඒත් මම ඔයාලට ආයේ ඒක දෙන්න. හරි. මේක තමයි මම ඔයාලට කිව්වා වගේ ඩිස්කවුන්ට් හම්බෙච්ච බෑග් එකක් තමයි. මේක තමයි මට එන්න කරන් කියලා තිබ්බ ඕඩර් එකක්. අතන මම මේ බෑග් එක ආසා. චටක් එක රබර් ගඳ එනවා. ගයිස් ඔයාලට කියන්න තව දෙයක් හිටියා. ඔයාලා ෆුල් බැලට් එකෙන් එහෙම බෑග් ගන්නවා නම් ඊට කලින් තෙමු එකෙන් එහෙම සර්ච් කරලා බලන්න. මොකද මේ බෑග් එක ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ ගොඩාක් අඩුයි. ඊළඟට මම පෙන්නන්නේ ඔයාලට මේ ලෑෂස් සෙට් එක. මේ ලෑෂස් සෙට් එක ඇත්තටම
ෂේන් එකේ දැම්මා වගේ කියන්නේ මම ෂේන් එකෙන් ඕඩර් කරා වගේම ලෑෂස් සෙට් එකක් තමයි. හරි. ඊළඟට මම ඔයාලට පෙන්නනවා මේක. මේ මාස්කාරා එක ගොඩක් හොඳයි. රුපියල් 300 ගානට ඇත්තටම ගොඩක් ලාභයි. අනිත් එක තමයි මෙන්න මේක. මේක හරියට කියුට්. මේකෙල හිතුනේ මේ ළඟදී මේ දැන් මාස කමාරක් ඉඳලා ඇති. කවරි අවුට්ඩෝර් ෂූට් එකකට ගිහිල්ලා කිසිම ෆෑන් එකක් නැතුව රස්නේ. අනිත් මට දාඩිය දානවා වැඩි කෙනෙක්. සමහරවිට මට දාඩිය දානවා. ඉතින් මට ඒ වෙලේ මම දැක්ක එක්කෙනෙක් යතේ තියෙනවා. මට ඉල්ලන්න සිතන අනේ චුට්ටක් දෙන්න කියලා. එහෙම හරියන්නේ නැහැ නේ කියලා මං ඉල්ලුවේ නැහැ. මට එදා තමයි හිතුනේ අනේ මං ගාව හෑන්ඩ් ෆෑන් එකක් තිබ්බනම් අද මම මේක රස්නේ ඉන්නව නැහැ නේද කියලා. ඒක දැන් තමයි මං ඇයි ළඟ පාඩ මම මේක ඕඩර් කරේ. මේකේ තව මෙහෙම ස්ටෑන්ඩ් එකක් තියෙනවා. ඔයාලට ඕන මේක මෙහෙම මේස් උඩ තියන්න පුළුවන්. guys මේක රීචාර්ජබල්. මේක රීචාර්ජබල් බැටරි මේක ඇතුලේ තියෙන්නේ. ඒතර ඒ බැටරි මාරු කරන්න බෑ. මේ කේබල් එකේ මේක charge කරන්න පුළුවන්. මේක මගේ ෆේවරිට් එකක්. මේ මම දෙවෙනි පාර ආයේ දැම්මේ. මොකද මට බය හිතුණා ඒක ඉක්මනට ඉවරෙයි කියලා ඩෙමෝ එකේ. මේ ලිප්ස්ටික් එක තමයි මේක ලිප්ස්ටික් එකක් තමයි. මේක තමයි මම මේ ගාලා තියෙන කලර් එක. ඒක ඇත්තටම නියුඩ් කලර් එකක්. ඒක ලස්සනයි. හැබැයි ගොඩක් අය කියනවා මට ඒක ගෑම් අවශ්‍ය නපුරු පාටකට පේනවා කියලා. ඔයාලටත් එහෙම පේනවද? මම හිතනවා මේ ගොඩක් අය කැමති වෙයි කියලා මම මේකක් දාන්නම් ඔයාලට එහෙම ඕඩර් කරලා දාන්න. මේකත් ඇත්තටම රුපියල් 100 ගණක් හරි 800 ගණකට මට ගාන මතක නෑ guys. මේක ලස්සනයි. ඔයාලට ඕඩර් කරලා ගන්න. අනිත් එක තමයි ඔයාලා hina වෙන්න එපා. මට මේ වෙලා තියෙන දෙයට මම දන්නවා මේක ගොඩක් අයට වෙන දෙයක්. මට උනේ ෆස්ට් ටයිම්. මොකක්ද දන්නවද? මෙන්න මේ හෑර් ක්ලිප් එක. ඔයාලා ඕඩර් කරන කලින් රිවිව්ස් බලන්න ළමයි ඒ ක්ලිප් එක කොච්චර සයිස් ද කියලා. මම වගේ මොඩෙක් ඒ වුණාට මම හරි කිස්ලා එකකුත් ගත්තා. මේක හරි ලස්සනයි. මේ කලර් එක බලන්න. මේ තියෙන එක වගේම වෙන කලර් එකක්. nice තව cute clip එකක්. අර පාටි එකට අඳින්න කියලා ගත්ත ඇඳුම orange color. ඒකට මැච් වෙන දා මම clip එක ගත්තේ. මම පෙන්නන මේ clip එකට මැච් වෙන ගත්ත අනිත් items මොනවද කියලා. cute. මම පෙන්නන්නම් ඒකට ගත්ත dress එක. මෙන්න මේක තමයි ගත්තේ. ලියවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක්. මේ තියෙන ටොප් එක මේක ඇතුළේ මට ලොකුයි. එක්ස්ට්‍රාස් මොනවත් ලොකු. තාඩියක් මෙහෙම තදට ෆිට වෙන්න ඕනේ. අනිත් එක මෙන්න මෙතන චොට මට දිග වැඩි. ඒත් ඒක හරියටම මහ ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තමයි ඒක මහ ගන්න වෙන්නේ. මොකද නැත්නම් කැට වෙයි. මේ ඉතින් මෙහෙම මුලින් මෙහෙම යට ගහන්න. ඒක හරි ලස්සනයි. මේ දෙන්නේ මට ගත්ත ෆෝන් කවර්ස්. හරි මේ තියෙන මම ගත්ත තව ලිප්ස්ටික් එකක්. මේ කලර් එක ලස්සන මම හිතපු කලර් එකම ඇවිල්ලා තියෙනවා. මේ ටික ඇත්තටම ගත්තේ මම පොඩ්ඩක් try කරලා බලන්න මට ඒක මැච් වෙනවද කියලා ෆෝන් එකට දාලා මම ඔයාලට දැන් දාලා පෙන්නනවා එක මට මැච් වෙනවද කියලා ඔයාලා කියන්න. මම කලින් try කරලා නැහැ මේවා. මට කටියේ දානවා දාගන්න දෙක ආසෙ හිතනවා දාන්න. අද පලා යන දුක එකව කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හේවේ ඔබේ රුව දැක ගන්න ආසා. මම ඇත්තටම නෙක්ලස් දානවා අඩුයි. ඒ වුණාට ලස්සනයි කියලා දැක්කම ගන්නවා. අරගෙන එක දවසයි දාන්නේ ආයෙ හොයාගන්නත් නැහැ. මේකත් ඒ වගේ වීටිව්. ඒක ලස්සන නිසා ගත්තා. මේකත් එකවර තව නෙක්ලස් එකක් ආවා. ඒක මම දාන්න අරගෙන තමයි ඒක මිසින්. මේක තව টොප් එකක් මම ඕඩර් කරපු. මේක ඇත්තටම මාරේ එලිගන්ට් ලුක් එකක් තියෙන්නේ. මේක පැන්දම් කැට. මොකද මාර ලොකුයි. ෆොටෝ එකේ විතරයි ලස්සනයි. ඒ ලොකු නිසා නික. පුන් සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නෙව. මේක යන්නේ ඩ්‍රෙස් එක. මේක ස්කර්ට් and බ්ලවුස් එක. කැන්ඩල් ලස්සනයි. මේකත් මට හැම ඩිස්මේලේ ගයිස් ඒ ඩ්‍රෙස් එක. ඒ හරි ලස්සනයි. ආතරේකට ආසයි හේතු වෙන්නට කාරිනෑ සඳ ඔබ දැක ගන්න නෑ. මේක තමයි ගයිස් ලාස්ට් වන් එක. මේ টොප් එකත් මම ඔයාලට අඳින්න පෙන්නන්නම්. සඳ ඔබ දැක ගන්න නෑ අත ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට. මේක ඇත්තටම මම හිතුවා වගේ ෆිටෝන එක නැහැ. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල දිග වැඩි වෙනවා. ඒක කපන්න දෙයක් නැහැ නේද?
මෙන්න මේ කෑල්ල දිග වැඩි නිසා තමයි අවුල තියෙන්නේ මේකේ. නයිති. ඒත් මම චුට්ටක් ඇඳුම් තෙමගේ දාන විදිහට කඩු කරනවා. මොකද ආපහු හැම වගේ චුටි චුටි අවුල් තිබ්බා. සමහර වෙලාවට තිබ්බ හොඳට. ඒතර ෂේනිකේ තරම් මට ඇඳුම් වලට ලොකු හොඳක් කියන්න නැහැ තෙමුගේ. Hi guys, මම දන්නවා ඔයාලත් මම වගේ ඇඩික්ට් වෙලා වගේ මේ ඩෙමෝ එකේ හොරස් දානවා කියලා. ඇත්තටම මේක ගොඩක් ලාභයි. මොකද අපි කඩේකට ගිහිල්ලා ගන්න ඒවට වැඩිය ගොඩක් ගණන් අඩුයි මේකේ. ඒ තරම් ඇඳුම් වල නම් පොඩක් ක්වොලිටි එක අඩුයි. ඒ තරන්නේ අයිටම්ස් නම් ඇත්තටම ගොඩක් ගණන් අඩුයි. මොකද අර ෂේන් එකේ වගේ shipping cost එකක් නැහැ. කිසිම ටැක්ස් එකක් වදින්නේ නැහැ. කිසිම එකක් නැහැ. ඔයාලට අයිටම් එකේ ගාණ විතරයි යන්නේ. ඒ ගාණ ගොඩක් අඩුයි. ඒක නිසා මම දන්නවා ඔයාලත් ගොඩක් ආසාවෙන් තමයි මේ ටෙමෝ එකේ ඔඩර්ස් දාන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට මොකක් හරි ප්‍රයෝජනයක් වුණා නම් ඒකත් මම කමෙන්ට් එකක් දාන්න. මොකද මම මේ වගේ වීඩියෝස් බලලා තමයි ගොඩක් ටෙමෝ ගැන දැනගත්තේ. අර සිපෙක්ස් එකේ ප්‍රශ්න වෙච්ච එකත් ඒ ගොඩක් දේවල් මම දැනගත්තේ මේ වීඩියෝස් වලින් තමයි. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. next vlog එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye